තරණය කරනවා කියන්නේ ලොකු පොඩි අපි හැමෝම ගොඩක් කැමති දෙයක්නේ. ඉතින් මේ ලෝකෙ තියෙන බොහෝ කඳු අපිට මේ විදිහට උද්‍යෝගයෙන් හා සතුටෙන් තරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒ අතරිනුත් කඳු තියෙනවා අපිට තරණය ඉතාමත් අපහසු කඳු. ඉතින් මේ ලෝකෙ තියෙන එවැනි කඳු පහන් ගැන තමයි අද මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම අපිත් එක්කම රැඳලා ඉන්න. අංක 5 ධවලගිරි කන්ද. ධවලගිරි කන්ද කියන්නේ නේපාලයේ පිහිටා තිබෙන අඩි 26795කටත් වඩා උසකින් යුත් කන්දක්. ඉතින් මේ කන්දේ උස මීටර වලින් 8167ක් විතර වෙනවා. ඉතින් මේ කන්ද දැනට තරණය කරලා තියෙන්නේ මිනිසුන් 550කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් වාර්තාවල දැක්වෙන්නේ මේ කන්ද තරණය කරන්න 100 දෙනෙක්ගෙන් 16ක්ම මරණයට පත් වෙනවා කියලා. ඉතින් මේ කන්ද තරණයට සාමාන්‍යයෙන් දින 40ක් පමණ යනවා. ඉතින් මේ කන්ද මෙතරම් භයානක වෙන්න හේතුව විදිහට අධික ශීතල, ඒ වගේම අපහසු මාර්ග සහ මෙහි පවතින හිම කුණාටු අපිට ගන්න පුළුවන්. අංක 4 කංචන්ජුංගා කන්ද. කංචන්ජුංගා කන්ද කියන්නේ මේ ලෝකේ තියෙන දෙවැනි උසම කන්ද. ඉතින් මේ කන්ද පිහිටා තියෙන්නේ ඉන්දියා සහ නේපාල දෙස සීමාවේ. ඉතින් මේ උස අඩි වලින් 28169ක් විතර වෙන අතර මීටර වලින් 8586කුත් වෙනවා. ඉතින් මේ කන්ද තරණය කළ පුද්ගලයන් සංඛ්‍යාව නිශ්චිතව වාර්තා නොවන අතර මේ කන්ද තරණය කිරීමෙන් ඇති වූ මරණ සංඛ්‍යාව 50ක් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කන්ද තරණයට දින 40ක් පමණ ගත වන අතර මේ කන්ද මෙතරම් තරණය භයානක වෙන්න හේතුව විදිහට හිම කුණාටු, ඔක්සිජන් මට්ටම අඩු වීම, ඒ වගේම මෙහි ඇති අධික ශීතල අපිට ගන්න පුළුවන්. අංක 3 නංගා පාබට් කන්ද. ඉතින් මේ නංගා පාබට් කන්ද කියන්නේ පාකිස්තානයේ පිහිටා තිබෙන අඩි 26660කටත් වඩා උසකින් යුත් කන්දක්. ඉතින් මේ කන්දේ උස මීටර වලින් 8126ක් විතර වෙනවා. ඉතින් මේ කන්ද දැනට තරණය කරලා තියෙන්නේ පුද්ගලයන් 300කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් මේ කන්ද තරණය කිරීමෙන් ඇති වූ මරණ සංඛ්‍යාව 61ක් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කන්ද තරණයට දින 45ක් පමණ ගත වෙන අතර මේ කන්ද භයානක වෙන්න හේතුව විදිහට හිම කුණාටු, ඒ වගේම අධික ශීතල අපිට ගන්න පුළුවන්. අංක 2 K2 කන්ද. K2 කන්ද කියන්නේ පාකිස්තානයේ කාරකෝරම් කඳු වැටියේ පිහිටා තිබෙන ලොව දෙවැනියට උසම කන්ද. ඉතින් මේ කන්දේ උස අඩි වලින් 28251ක් වන අතර මීටර වලින් 8611කුත් වෙනවා. ඉතින් මේ කන්ද 2023 වෙනුවට තරණයක් 800ක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඒ හේතුවෙන් මරණ 96කුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ කන්ද තරණයට සාමාන්‍යයෙන් දින 60ක් පමණ ගත වෙන අතර මේ කන්ද තරණය මෙතරම්ම භයානක වෙන්න හේතුව විදිහට මෙහි නිතර ඇතිවන හිම කුණාටු, ඒ වගේම අධික ශීතල සහ ඔක්සිජන් මට්ටම අඩුවීමත් අපට ගන්න පුළුවන්. අංක 1 අන්නපූර්ණා කන්ද. අන්නපූර්ණා කන්ද කියන්නේ නේපාලයේ පිහිටා තිබෙන උස අඩි වලින් 26545ක් නැත්නම් මීටර වලින් 8091ක් පමණ උසකින් යුත් කන්දක්. ඉතින් මේ කන්ද 2022 වන විට තරණ 365ක් වාර්තා කරලා තිබෙන අතර මේ හේතුවෙන් ඇති වූ මරණ සංඛ්‍යාව 72ක් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ කන්ද තරණයට සාමාන්‍යයෙන් දින 35-45ක් අතර කාලයක් යන අතර මේ කන්ද තරණය මෙතරම්ම භයානක වෙන්න හේතුව විදිහට මෙහි නිතර ඇතිවන හිම කුණාටු, ඒ වගේම අධික ශීතල අපිට ගන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝ එකේ අවසානයටත් ආවා. ඉතින් මේ වීඩියෝ එක කතා කළේ මේ ලෝකේ තරණයට අපහසුම කඳු 5 ගැනයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න.
එහෙනම් අද මේ විඩියෝත් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.